අපි ගියපු තවත් ලස්සන ගමනක්. වීඩියෝ එක ලස්සනයි කියලා හිතෙනවා නම් දැන්ම subscribe කරලා පිත් එක්ක එකතු වෙන්න. හෙට්ටි මුල්ලේ ඉඳන් දැන් අපි බුලත්ගොව පිටියට යන ගමන් ඉන්නේ. හෙට්ටි මුල්ල හන්දියේ ඉඳන් බුලත්ගොව පිටියට දැන් තමයි අපි හැරෙව්වේ. ඉස්සරහින් පේන්නේ ගොඩිගමේ පන්සල. අපි එතන ගිහිල්ලා පඳුරකුත් දාලා තමයි අපේ ගමන පටන් ගත්තේ. අෂ්ට විනායක නමෝ නමः ගණපති බප්පා මෝරයා ගණපති නමෝ නමः. දැන් අපි ඉන්නේ මොරොන්තොට ටවුන් එකේ. අපිත් එක්ක අපේ ගමන යන්න තවත් යාළුවෙක් එනවා. යාව ගන්න තමයි දැන් අපි යන්නේ. අපි නාන්න බලාගෙන යන ගමනක් ඉඳන් අපි ටියුබ් එකකුත් අරගෙන යන්නේ. දැන් අපි ඉන්නේ මොරදන ටවුන් එකේ. මොරදන ටවුන් එකේ ඉඳන් ඉදිරියට යන ගමන් ඉන්නේ. දැන් අපි උඳුගොඩට ආවා. උඳුගොඩ ටවුන් එකත් පහු කරගෙන දැන් යන්නයි හදන්නේ අපි. අපි බුලත්ගොව පිටිය ටවුන් එකේ අතුල් පාරේ නෙමෙයි අතරම මෙතනින් දාලා ගියේ. අපි එක ගානුවෙන් තමයි දාලා ගියේ. අපේ යාළුවෙක් පාරක් දන්නවා කියලා. ඒ පාරත් ඇත්තටම ලස්සනයි. ඔයාලා ගොඩක් කොළපාට පරිසරයට ආස කරන හින්දා මම වැඩිපුරම වීඩියෝ කරේ මෙතන කොළපාට පරිසරයත් එක්ක තියෙන වටපිටාව. මෙතනින් දන්නම් ගයිස් අපිට දිගටම සෙට් උනේ කඳු විතරයි. ඔයාලට පේනවා ඇති දැන් අපි යන පාරත් කොච්චර ලස්සනද කියලා. අපි එද්දි නම් ආවේ බුලත්ගොව පිටිය ටවුන් එකට ගිහිල්ලා. ওই පිටිපස්සෙන් එන්නේ අපිත් එක්ක යන අනිත් යාළුවෝ දෙන්නා. මේ පාරේ තින් අවුලකට තියෙන ලොකු වාහනයකට යන්න බැරි හින්දා අපි ඊයේ ට්‍රිවිල් එකයි ස්කූටර් එකයි දැන් නම් කොහෙන්ද යන්නේ කියලාත් අපි දන්නේ නැහැ යාළුවනේ.
මෙතන ඉඳන් නම් ඇත්තටම යාළුවනේ ඉස්සරහට මාරම ලස්සනයි. මාත් වීඩියෝ වල දැකලා තියෙනවා මේ වගේ. ඒත් ඇත්තටම දැක්කේ අද. වංගුත් එක්ක ඒ ආතල්ලෙක් ගන්න නම් එන්න ඕනේ. ඒක මාරම වයිබ් එකක් යාළුවනේ. ඔය පහලින් තියෙන්නේ බුලච්චව පිටිය දේදුගුල ප්‍රධාන මාර්ගය. අපිට දැන් කෙලින්ම තමයි යන්න තියෙන්නේ. කෙලින්ම ගියොත් තමයි 12 භාගයට වැටෙන්නේ. මේ දියැලට කියන්නේ රුක්මල් ඇල්ල කියලා. දැන් අපි රුක්මල් ඇල්ල පහු කරගෙන දේදුගුල පැත්තට යන ගමන් ඉන්නේ. Chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my මේ පැත්තේ ඉතින් ගොඩක් මිනිට ඇවිල්ලා oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering hands. ඔයාලට පේනවා ඇති ඉතින් පහළිනුත් ලස්සන ඇලක් ගලාගෙන යනවා. ඒකත් මාරම ලස්සනයි. She hums a tune I've never heard in languages I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my feet.
මේ පැත්තේ ඉතින් ගොඩක් මිනිස්සුන්ගේ ජීවනෝපාය වෙලා තියෙන තේ වගාව රබර් ඕවා තමයි. උඩට ගිහිල්ලා ඉතින් පල්ල බලද්දි මාරම ලස්සනයි. ඔන්න ඉතින් දැන් අපි පළම්පිටිය view point එක ගාවට ලං වෙනවා.
අපි දැන් ඇවිල්ලා ඉන්නේ පැලම්පිටිය view point එක ගාවට. මෙතන අපි ෆොටෝ ටිකක් එහෙම ගහලා තමයි පිටත් උනේ නාන්න යන්න. ඔන්න ඉතින් දැන් අපි යන්න යන්නේ නලගනැල්ල බලන්න. අපි ඉස්සරලාවේ අතුල් පාරක එකේ කණුවෙන් දාලා දැන් අපිට නලගනැල්ල බලන්න ඕන නිසා බුලත්චෝ පිටි කෙලින් පාරේම යන්න වෙනවා. ඉස්සරහින් වම් පැත්තට පාරක් තියෙන බෝඩ් එකක් එක නලගනැල්ල කියලා ගහලා එතනින් තමයි අපි යන්න හදන්නේ. මෙතනින් ඇතුළට තමයි යන්න තියෙන්නේ. මෙතෙන්ටත් ඇත්තටම ලොකු වාහනයක යන්න අමාරුයි. අපි ට්‍රිවිල් එකකයි බයික් එකකයි ගියපු හින්දා අපිට ඉස්සරහටම යන්න පුළුවන් වුණා. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your a tune I've never heard in languages I can't speak. She writes down cities on her wrist, dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my fear. But time rolls on like මෙතනින් ඇතුළට යන්න දෙන්න බයික් වලට විතරයි. එදා ගොඩක් කට්ටිය හිටියේ නැති හින්දා අපි අමාරුවෙන් හරි වීල් එකත් ඇතුළට දාගත්තා. වීල් මං හරවන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේ.
ඉතින් අපි ඇල්ල ගාවට ආවා. මෙතන බෝඩ් ගහලා තියෙනවා කැලිකසර රැගෙන යන්න එපා පරිසරය සුරකින්න කියලා. ඔයාලා එනවා නම් ඉතින් පරිසරය සුරකින ගමන්ම සුන්දරත්වයේ විඳින්න ඕනේ. මෙතන ගහලා තිබ්බ නාන්නත් තැනක් තියෙනවා කියලා. ඉතින් අපි ටියුබ් එහෙම අරගෙන මෙතනින් නාන්න බලන්න තමයි ගියේ. ඇත්තටම කිව්වොත් මෙතන නාන්න තියෙන තැන අපිට හොයාගන්න බැරි වුණා. ඒකින්ද අපි වෙන තැනකට නාන්න ගියා. ඒක වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නම් මාරම ලස්සනයි. අපි වෙනම vlog එකක් ගහන්න යනවා නාන තැනට තවත් දවසක. step today, you'll vanish with the train, and I'll never see your smile again. ඔන්න ඉතින් මේ තමයි තියෙන්නේ නලගන ඇල්ල. ඔන්න ඉතින් අපේ යාළුවෙක් පාර අහනවා නාන්න දෙන තැනට යන්න පාර. ඕන් බලන්න යන්නේ අමුතු කතාවක් නේ. පිටුරෙන් ආල්මක්කයි සිරිපරපුර හැම හොඳට දන්නා සුමනේ අත් දෙක උස්සලා හැම දාලා සටනේ රාජගුරු එක්කලා හැමදා තරගේ මේ කතාව අමුතුයිනේ කිරිහාමි කොල්ලමනේ රාජගුරු සුමනේ සිරි මේ හරියට ඉතින් මානව ලස්සනයි. ඉතින් අර ගෑන් චොරි අපි එනකොට ආපේ ගමන් උනේ මේ ඔක උඩට යනවා නේද කොහොමද මෙන්න මෙතනින් පහළට තමයි යන්න තියෙන්නේ. ලබන් ගන්න ලබන් ටැග් ගන්න ඕනේ නෑ අත නාල වැඩක් ලබන්න නැතුව මාරු ගිහින අරවර 1000 කින් දෙන්න දෙන්න මේ යති මාරු දෙන්නේ මන් දන්න ඔයාලට පේනවත් ඇති ඈතින් ඒ නාන තැන. මේ යන තැනත් නලගන ඇල්ලේම කොටසක්. නලගන ඇල්ල උඩහා තියන්නේ. දැන් අපි පල්ලෙන් තමයි නාන්න ඇවිල්ලා තින්නේ. මෙතන ඉස්සරහින් තමයි අපි නෑවේ. මේ තමයි ඉතින් අපි නාපු තැන. මෙතන ගැන නම් ඉතින් කියන්න වචනම නෑ. මෙතන ඉතින් ඔයාලට ඇවිල්ලාම බලන්න ඕනේ ඒ සුන්දරත්වය විඳ ගන්න නම්. ඉතින් අපි දැන් ඔය ඇතින් පේන්නේ රිකිලි ඇල්ල. ඒකත් මාරම ලස්සනයි. වතුර නන්නේ අපි ගියපු දවස්වල. ඔන්න ඉතින් සුන්දර මතක ගොඩක් එක මේ ගමනත් අපි ගියා. ඇත්තට මේක මාරම ආතල් අපිට. ඔයාලටත් කියන්නේ මේ වගේ මෙතන ඇවිල්ලාම බලන්න ඕනේ. ඒ ලස්සන විඳ ගන්න නම් ගිහින් එන්න යාළුවනේ. ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතෙනවා නම් දැන්ම subscribe කරලා හැමෝටම බලන්න share කරන්න. bye. සිලි සිලි සීතල ඇල්ලේ දිය සැලි සැලියයි නැලවිල්ලේ නැවෙමු මේ කඳුනිල්ලේ අපි ඔන්චිලි චිලි ඔන්චිල්ලේ සිලි සිලි සීතල ඇල්ලේ දිය සැලි සැලියයි නැලවිල්ලේ